මම මේනක ශ්‍රීනාත් කොළඹ රෝහල් එකේ රිසල්ට්ස් එකේ 3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 236 කෙමිස්ට්‍රි ගැන කියනවා නම් මම තියරි ක්ලාස් ගියේ නැහැ කෙමිස්ට්‍රි වල කියන්නේ ෆස්ට් ඉයර් එකේ මට ක්ලාස් යන්න ඕනේ නැහැ ප්‍රැක්ටිස් ඉඳලා කියන්නේ ගොඩක්ම ස්පෝර්ට්ස් වලට මේ පළවෙනි අවුරුද්ද මගේ නැතිම වුණා ස්පෝර්ට්ස් ඉඳලා හැබැයි ස්පෝර්ට්ස් වලින් මම ප්‍රතිඵලයක් ගත්තා ඒ අවුරුද්දේ අපි ඕල් අයිලන්ඩ් තර්ඩ් ක්ලාස් එකේ ළමයි එක්ක බලද්දි මම කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා ඇත්තම දැනන් හිටියේ නැහැ මම තියරි ගින් තිබ්බේ නැහැ ඒක කාඩ් ක්ලාස් එකේ ළමයි ඉනෝගනික් ඕගනික් කියනවා මම එයා මුකුත් දන්නේ නැහැ ඊට පස්සේ මම නිකුන් සර්ගේ රිවිෂන් එකට ආවා ඒ ආවෙත් ඇත්තටම සර්ගේ පළවෙනි මාසයක් ඉවරයි චාලක එහෙම ඉවර කරලා තිබ්බේ ඕගොල්ලොන්ට තේරෙනවා ඉතින් සර් ක්ලාස් කරන විදියෙන් ඒ කියන්නේ සර් ඉනෝගනික් ටික එහෙම කරන විදිය හරිම ඇත්තටම සුපිරි ඉනෝගනික් ඕගනික් ටික කරන විදිය සුපිරි ඇත්තටම ඒකෙන් තමයි ගොඩක්ම මම රිවිෂන් එකෙන් තමයි කෙමිස්ට්‍රි වලට ඒකට කරගත්තේ අනිත් සබ්ජෙක්ට් ගැන කියනවා නම් ඇත්තටම බයෝ වලට ඒ ටික ගෙදරින් ඉඳන් පාඩම් කරලා තමයි බයෝ ටික කරගත්තේ නම් මම බයෝ වලත් ඉතින් පාඩම් කරන එකම විතරයි තියෙන්නේ ඇත්තටම කියන්නේ පුළුවන් තරම් පාඩම් කරන්න බයෝ ඕගොල්ලොන්ට මම හිතන එක්සෑම් එකට තව මාස 4ක් වගේ තියෙන්නේ මාත් වැඩ කරන්න ගත්තේ මේ වගේ කාලෙකින් තමයි ඒ කියන්නේ අපිට තිබුණ මන්ත් ඉවර වෙලා මාස 3කින් ඉඳි තමයි එහෙම ඉවරුනේ මේ කාලේ වැඩ කරන විදියක් කියනවා නම් එක පාස් පේපර්ස් ගන්න ඕනේ මම හිතන්නේ පාස් පේපර්ස් ටික 2010 ඉඳන්වත් රවුන්ඩ් දෙකක්වත් වෙන්න ඕනේ අනිවාර්යෙන් ෆිසික්ස් කෙමිස්ට්‍රි ඒ දෙක MCQ ටික අනිවාර්යෙන් එඩික වෙන්න ඕනේ මේ කාලේ මම හිතන්නේ දවසට පැය 10ක් 12ක් ඒ වගේ ටයිම් එකකට වැඩ කරන්න මම කියන්නේ අවම මට්ටමක රිසල්ට් එකකින් ඉන්න කෙනෙක්ටත් ඒ ගානට යන්න පුළුවන් try කරන්න අතාරින්න එපා කොයි වෙලාවකවත් මහන්සි වෙන තරමට ප්‍රතිඵලයක් හම්බෙයි ඔයාලට කැපවීමක් තමයි මොන දෙයක් තීරණය වෙන්නේ ඒ හින්දා good luck හැමෝටම